Okay, අයිබෝවන් this is level 1 batch 16 මේ level 1 16 වෙනි කණ්ඩායම අද අපි මේ now you can take LO1B books අපි ඉන්නේ LO1B okay අයිබෝවන් දැන් LO1B book එක ගන්න හැමෝම now you can take LO1B books book එක අරගෙන page number එක කියන්න Sir, the time lesson 5 theory. The page number එක කියන්න එතන මට පහසුයි 35 turn to page number 35 Sir, homework දුන්නා 31 32 33 කියන page තුනම දුන්නා sir. Homework. දීලා ගිය සතියේ අපි මේ exam 1 එක කළානේ. ඔව් sir. thank you අම්මා thank you. එහෙනම් බලමු මේ හරි දෙමාපියෝ රිප් පෙන් එකක් ගන්න අතට 31 මෙහෙම බලාගෙන යන්න උඩින් බලලා ඔක්කොම පොදුවේ එක හරියක් දෙන්න. රෙඩ් පෙන් එකකින් මෙහෙම ලොකු කරෙක්ෂන් මාර්ක් එකක් දෙන්න. වැරදි තියෙනවා නම් ඒ තැන්වල රෙඩ් පෙන් එකකින් වැරද්ද දාලා හදන්න. ඔක්කොම හරි නම් එක හරියක් දෙනවා. ඊට පස්සේ ආයෙ පහලට එනවා. පහලක් තියෙනවනේ. මේ page එකත් කොහොම බලලා ඔක්කොම හරි නම් එක හරියක් දෙනවා. වැරදි තියෙනවා නම් වැරදි තැන් වලට වැරදි දාලා වැරද්ද හදන්න. ආයෙ පහලට එන්න. පහලත් කොටසක් තියෙනවනේ. ඒ page එකටත් කොහොම දාලා C යනකම් හරියට ලිව්වා නම් මෙතන v.good කියලා දාලා ස්ටාර්ස් තුනක් paste කරන්න. ගිය සතියේ 3 දිනකට කිව්වා මම නැවත පේපර් එක කරන්න කියලා. ඒ 3 දෙනා කළාද ගෙදරදී නැවත පේපර් එක? කවුද ඒ? ඉන්නවනම් කතා කරන්න. සර් රෙහාන්ට කිව්වා කරන්න කියලා. රෙහාන් කරා සර්. ගත්තා 100 ඊට පස්සේ. නේකනේ. දැන් රෙහාන් සමත් වෙලා ඉන්නේ යන්න පුළුවන් රෙහාන්ට ඉස්සරහට. Okay good. ඒ පාර කරා හරියට නේද? ඔව් සර් කරා සර් මේ බාගෙට නැතර වෙලා අකුරු කැතයි කිව්වහම එයාම අඬාන්න යා නවතිනවා. මේ බැරිකම නෙමෙයි. දැන් 100ක් ගන්න පුළුවන් වෙලා තිබුණානේ. රෙහාන් very good නා. හරි. තව කවුද ඉන්නේම දෙවෙනි පාර තව දෙන්නෙක්ද කොහෙද කරන්න කොහොමද? හරි. දැන් මෙතන out of 100 marks දාන්න 100න් කීයද කියලා දාගන්න. LO1B book එකේ යමු පහලට the time පාඩම. දැන් මේ පාඩම ඉගෙන ගන්න දෙමාපියෝ දරුවෝ සමීපයට එන්න ඕනේ. දෙමාපියොත් ඇවිල්ලා ඉගෙන ගන්න ඕනේ මේ time කියන පාඩම. ඒකට හේතුව තමයි මේ උගන්වන පාඩම් ගෙදරදී දරුවොත් එක්ක දෙමාපියෝ භාවිතා කරන්න ඕනේ. දෙමාපියන්ට භාවිතා කරන්න නම් දෙමාපියොත් ඇවිල්ලා පාඩම අහගෙන ඉගෙන ගන්න ඕනේ. ඒ විදිහට ගෙදරදී නිතර දෙවේලේ දරුවන්ට දෙමාපියන්ට භාවිතා කරන්න පුළුවන් පාඩමක් තමයි මේ the time කියලා කියන්නේ. උදාහරණයක් කිව්වොත් දැන් දෙමාපියෝ අහනවා පුතා වෙලාව පොඩ්ඩක් බලලා කියන්න. පුතා වෙලාව කීයද? එතකොට ඒක දැන් අදින් පස්සේ දෙමාපියෝ ඉංග්‍රීසි වලින් අහන්නේ. වෙලාව බලලා ඉංග්‍රීසි වලින් කියන්නේ. ඒක මට කියලා දෙන්න පුළුවන්. ඒක නෙමෙයි දැන් තියෙන ප්‍රශ්නේ. සිංහලෙන් වෙලාව කියන්න දන්නේ නැති අය මෙතන ඉන්නවනම් දෙමාපියෝ කියන්න ඕනේ මගේ දරුවට සර් සිංහලෙනුත් ටිකක් අමාරුයි වෙලාව කියන්න කියලා. කවුද එහෙම ඉන්න අය? දෙමාපියෝ කතා කරන්නේ. සිංහලෙනුත් ටිකක් අමාරුයි. කවුද? රෙහාන්. රෙහාන් ඉන්නවා. තව? සිංහලෙන් සිංහලයාපා ඉන්නවා හසන්ජලේ ඉන්නවා රෙහාන් ඉන්නවා 3 දෙනයි. හරි. එයාලා මයික්ස් ඕෆ් කරගන්න. තව කවුද ඉන්නේ? දේවුලිත් ඉන්නවා 4 දෙනයි. තව කවුද? ලසාදිත් ඉන්නවා. විහාරිත් ඉන්නවා 6 දෙනයි. තව කවුද?
සනලිත් ඉන්නවා. ඉසාලිත් ඉන්නවා. හා හා. 10ක් විතර ඉන්නවනේ කට්ටිය. හරි. ඕන් දැන් බලාගන්න ඒ 10 දෙනාටත් සිංහලෙනුත් වෙලාව කියන්න උගන්වලා තමයි මේක කියලා දෙන්නේ. මං ගන්න විනාඩි 10යි. විනාඩි 10කට පස්සේ ප්‍රගතිය බලනවා. ඒ දෙමාපියෝ කතා කරලා කියන්න ඕනේ. හරි. දැන් හැමෝම හොඳට අහගන්න ඕනේ. ඔය සිංහලෙනුත් වෙලාව කියන්න බැරි අය ඉන්නවනේ. දෙමාපියෝ ළඟින් ඉන්නවනේ. දරුවගේ සම්පූර්ණ අවධානය මම මේ කියලා දෙන පාඩමට යොමු කරවන්න ඕනේ. ඒ අය විශේෂයෙන්ම සිංහලෙනුත් වෙලාව කියන්න බැරි අය ඉන්නවනේ. අන්න එයාලගේ අවධානය එයාලත් එක්ක එකතු වෙලා දෙමාපියෝ මං කියලා දෙන විදිහට එයාලට උගන්වන්න ඕනේ. මේ මං කියලා දෙනකොටම. හරි. අනිත් කාරණාව තමයි දැන් මේ වෙලාවේ මම උගන්වන වෙලාවේ පොඩ්ඩක් විතරක් තේරෙන අය ඉන්නවා. ඒ කියන්නේ තවදුරටත් කියලා දෙන්න වෙනවා ගෙදරදී. හරිද? එහෙම අය හිටියොත් එහෙම අය ඉන්නවනම් දෙමාපියෝ හොඳට අහගන්න ඕනේ මේක කියලා දෙන්නේ කොහොමද දරුවට කියන කාරණාව. මේ විදිහට ආයෙ ගෙදරදී කියලා දෙනවා. එහෙම බැරි අය ඉන්නවනම් හරි. අපි එකටම බලමු. දැන් දුවේ පුතේ අපි ඉගෙන ගන්න යන්නේ. වීඩියෝස් ඔන් කරන්න ඕනේ හැමෝම. You all have to switch in your videos. ඔය පෑන් පැන්සල් පැත්තකට දාලා නිදාගෙන ඉන්න අය නැගිටලා අහගෙන ඉන්න ඕනේ. දැන් අපි ගිය සතියේ exam 1 කළා. පළවෙනි ප්‍රශ්න පත්‍රය කළා. ඒ වෙනකොට අපි ඉගෙනගෙන තිබුණා මේ numbers 1 ඉඳලා 10ට 10 ඉඳලා 20ට 10 ඉඳලා 100ට 10න් 10ට විදියට අපි numbers ඉගෙන ගන්නනේ. ඔන්න ඔය ඉගෙනගත්තු numbers ටික පුළුවන් හැමෝටම වෙලාව කියන්න පුළුවන්. හරිද? දැන් බැරි අය පවා ඔන්න අහගෙන ඉන්න ඕනේ. ඔන්න කියලා දුන්නාට පස්සේ පුළුවන් වෙනවා. අපි යන්නේ වෙලාව අහන්නයි වෙලාව කියන්නයි. අපි එකටම බලමු මේ ඔරලෝසුවට කියන්නේ මොකක්ද කියලා. ඔරලෝසුවට කියන්නේ clock CLOCK clock. බලන්න දරුවෝ කියලා බලන්න ඕක දිව පැටලෙන්නේ නැතුව clock කියලා කියන්න පුළුවන්ද කියලා. clock. clock, දෙමාපියෝ කියව ගන්න දරුවන්ට කියලා clock clock, clock, clock clock clock, clock, clock. දිව පැටලෙන්නේ නැතුව හරි පුළුවන් නේ. clock කියන්නේ ඔරලෝසුවට. හරි ඒකත් තියාගෙන අපි යමු මෙන්න මේ පාඩමට. හරි දැන් ඉතිසිනා මෙයා ගන්නු. දැන් ඔරලෝසුව ඔය බිත්තියේ තියෙන ඔරලෝසුව ගැන කතා කරන්නේ අපි ඕන එකක් ගන්න. බිත්තියේ තියෙන ඔරලෝසුව වෘත්තාකාරයි. රවුමක් වගේ තියෙන්නේ. අපේ දරුවෝ ඔය උසන්දලා වෙන වැඩවල ඉන්න එපා. හරි. වීඩියෝස් ඔන් කරලා තියන හැම කෙනෙක්. වෘත්තාකාරයි පුතේ ඔරලෝසුව. ඔරලෝසුවේ තියෙනවා මෙන්න මේ විදියට numbers. අපි ඉගෙන ගත්තේ 1 ඉඳලා 12ට යනකම් ඉලක්කම් තියෙනවා පුතේ. හරිද? දැන් අපි ඉගෙන ගත්ත නිසා අපි 1 ඉඳලා 12ට යනකම් කියන්න දන්නවා. 1 2 3 4 5 6 7 8 9 10. ඕම් බලන්න ඔරලෝසුවේ ওই විදියට 1 ඉඳලා 12ට යනකම් අවුමට ඉලක්කම් තියෙනවා. ඔය මයික්ස් ඔන් කරන් කෑ ගහන්න එපා. හරිද පුතේ? 1 ඉඳලා 12ට යනකම් තියෙන. ඉංග්‍රීසි වලින් කියනවා නම් 1 2 3 4 5 6 7 8 9 10 11 12. හරි. දැන් ඔයාලා බලන්න මේ 1 ඉඳලා 5 ගාවට යනකම් ඉරි කෑලි තියෙනවා 5ක්. 1යි මෙතන 1යි 2යි ආයේ මැද්දේ 3යි. 1 2 3 4 5. ආයේ 2 ඉඳලා 3 ගාවටත් ඉරි කෑලි 5ක් තියෙනවා මේ බලන්න. 1 2 3 4 5. ආයේ 3 ඉඳලා 4 ගාවටත් ඉරි කෑලි 5ක් තියෙනවා. 1 2 3 4 5. ඔහොම 5 5 5 5 පුතේ යන්නේ. ඔය ඉලක්කම් දෙකක් මැද්දේ පොඩි ඉරි කෑලි 5ක් තියෙනවා. දැන් ඔළුව උස්සලා බිත්තිය දිහා බලන්න ඔරලෝසුවේ එහෙම තියෙනවද කියලා. බිත්ති ඔරලෝසුවක් නැද්ද අහල පහල. ඔය පුංචි දරුවන්ට සිහල යාපලට පෙන්නන්නම් ඔරලෝසුවේ. බිත්ති ඔරලෝසුවේ ඔය ඉලක්කම් දෙකක් මැද ඉරි කෑලි 5ක් තියෙනවානේ. ඔයාලට ඔතන ඉඳලා ගණින්න බැරි වෙයි. ඒ වුණාට 5ක් තියෙනවා. 6ක් තියෙනවා ලෑකේ. එහෙම වෙන්න බෑ. සර් 99 දෙකක් තියෙනවා. මගේද? ඔව්. හරි. thank you. ඉරි කෑලි 5ක් තියෙනවා කියලා ඔන්න හරි තහවුරු කරගත්තානේ හැමෝම. හරි. ඕම් බලමු.
දැන් ඒ වගේම මේ ඔර්ලෝසුවේ තියෙනවා පුතේ මේ පොඩි කට්ට සහ ලොකු කට්ට කියලා කටු දෙකක් තුනක් තියෙනවා. අපි ගනිමු පොඩිම කට්ටයි ලොකු කට්ටයි කියලා කටු දෙකක් තියෙනවා. මේ ලොකු කට්ට මේ ටිකක් දිගයි ඒක මේ පොඩි කෙටි කට්ට. දැන් ඔන්න ඊළඟට කියලා දෙන්න යන දේ බලා ගන්න. මෙන්න මේ පොඩි කට්ට තියෙනවා නේද? මේ පොඩි කට්ට තියෙන තැන ඉලක්කම එහෙම්මම කියනවා. දැන් පොඩි කට්ට තියෙන්නේ කීය ගාවද? හැමෝම බලලා කියන්න මේකේ තියටියට. 12 ගාව. මේකේ තියෙන්නේ කීය ගාවද? ඕකේ 10 ගාවස. මේකේ තියෙන්නේ පොඩි 10 ගාවස. ගාව. 7 ගාව. මේකේ තියෙන පොඩි කට්ට කීය ගාවද? 3 ගාව. පොඩි කට්ට තියෙන තැන ඉලක්කම එහෙම්මම අපිට කියන්න පුළුවන්. එහෙනම් මේකේ හැටියට පොඩි කට්ට තියෙන්නේ 12 ගාව. 12 ගාව. ආයෙ බලා ගන්න මං අදපු එක. එතකොට මේ 12 ඉඳලා ආයෙ මෙතනටත් පහක් තියෙනවා කැලි. 1 2 3 12 ඉඳලා මේ ලොකු කට්ට තියෙන්නේ 2 ගාවනේ. 2 ගාවට එනකොට පොඩි ඉරි කෑලි කීයක් ගිහිල්ලා තියෙනවද? ගණනලා කියන්න. 12 ඉඳලා 2 ගාවටදී පොඩි ඉරි කෑලි කීයක් ගිහිල්ලා තියෙනවද? 15ම පොඩ්ඩක් ගණන් දෙන්නකෝ. 5යිද? 10යි 10ක් තියෙනවා. 10යි ඔය සියල යාපලා ගයි 3යි 4යි 5යි 6 7 8 9 10. 10ක් තියෙන්න ඕනේ. හරිද? එතකොට අපි මේ ලොකු කට්ට තියෙන තැන තියෙන ඉලක්කම නෙමෙයි කියන්නේ පුතේ. අර පොඩි ඉරි කෑලි වලින් කීයක් ඇවිල්ලාද කියලා ගණනලා තමයි කියන්නේ. එතකොට ලොකු කට්ට තියෙන්නේ 10 ගාව කියලා තමයි අපි කියන්නේ. පොඩි ඉරි කෑලි ගණනලා තමයි ලොකු කට්ට තියෙන තැන කියන්නේ. හරිද? එතකොට අපිට මෙතන වෙලාව කියන්න පුළුවන් 12යි 10යි. 12යි 10යි. තේරුම් නැති අයට ආය යනවා. දැන් ආයේ ලොකු කට්ට තියෙනවා පුතේ. අපි කියමු 3 ගාව. හරිද? දැන් එතකොට පොඩි කට්ට 12 ගාව ලොකු කට්ට 3 ගාව කියලා නෙමෙයි කියන්නේ. පොඩි ඉරි කෑලි කීයක් පහු කරලා ඇවිල්ලාද කියලා බලන්න 12 ඉඳලා. 15. ගණන්ලා බලන්න. මෙතන ඉඳලා මෙතනට 5යි. නෑ 15. මෙතනට 5යි 10යි. ඉඳලා මෙතනට 5. 5 බයින්න පුළුවන් ලේසි. හරි? එතකොට පොඩි ඉරි කෑලි කීයක් පහු කරලාද පුතේ? 15. 15ක් පහු කරලා. එතකොට මේ වෙලාවට අපිට 12යි 15යි. පැහැදිලිද? පොඩි කට්ට තියෙන තැන එකමයි කියන්නේ. ආයෙ පොඩි උදාහරණයක් දෙන්නම් බැරි අයට. තාමත් තේරුන්නේ නැති අයට. ලොකු කට්ට තියෙනවා 4 ගාව. එතකොට මෙතන වෙලාව කියන්න නම් ලොකු කට්ට පොඩි ඉරි කෑලි කීයක් පහු කරලාද කියලා බලන්න ඕනේ මෙතනට එනකොට. කීයක් පහු කරලාද? 5යි 10යි 15යි මෙතනත් 5යි 20ක් පහු කරලා. එතකොට මෙතන වෙලාව කීයද අපි කියන්නේ? 12යි 4යි කියලාද කියන්නේ? 12යි 20යි. ඔය සිහිල යාපලට පොඩි දරුවන්ට කියලා දෙන්න මේක 5 5 ගයින්න පුතේ කියලා. 12 ඉඳලා 1 ගාවට 5ක් තියෙනවා. 1 ඉඳලා 10 ගාවට 5ක් තියෙනවා ඉරි කෑලි. 2 ඉඳලා 3 ගාවට 5ක් තියෙනවා. ආය 3 ඉඳලා 4 ගාවට පොඩි ඉරි කෑලි 5ක් තියෙනවා. එක එක ගණින්න ඕනේ. මේ එකක් 5ක් කියලා ගත්තාම හරි කියලා පුංචි දරුවන්ට කියලා දෙන්න. එතකොට 5යි 10යි 15යි 20යි. 4 ගාවට එනකොට පුතේ පොඩි ඉරි කෑලි 20ක් පහු කරලා නිසා අපි මෙතන වෙලාව කියනවා 12යි 20යි කියලා. කවුරුවත් 12යි 4යි කියන්න එපා. ලොකු කට්ට තියෙන තැන ඉලක්කම ගැන අපි කියන්නේ නැහැ පුතේ. තේරුම් නැති අයට තව උදාහරණයක් දෙනවා. මේකෙන් බලන්න අල්ලගන්න. ලොකු කට්ට තියෙනවා 5 ගාව. එතකොට අපි කියනවා 12යි 5යි කියලාද කියන්නේ? 12යි 25යි. පොඩි ඉරි කෑලි කීයක් පහු කරලාද? 12යි 25යි. පොඩි ඉරි කෑලි 25ක් පහු කරලා. මේවා එකින් එක ගයින්න ඕනේ නැහැ පොඩි ඉරි කෑලි ඈ. ඔයාලා හිතන්න මේ දෙක අතර 5යි. මේ දෙක අතර 5යි. මේ දෙක අතර 5යි. පහේ ගුණාකාරය යන්න.
හරි මට එහෙනම් කියන්න 8 ගාවට එනකොට පොඩි ඉරි කෑලි කීයක් පහු කරලාද? බලන්න ඉක්මනට ගණන් බුරුන්නේ. එහෙනම් 7 ගාවට එනකොට කීයක් පහු පහයි. 9 ගාවට එනකොට පොඩි ඉරි කෑලි කීයක් පහු කරලාද? 45 කියන්න කවුරු හරි ඔන්න. මෙතන එනකොට 12ට කාලයි. 12:55යි. හරි. ඔන්න දැන් මං අදින වෙලාව කියන්න ඕනේ ඔයාලා ඈ. දැන් කියන්න ටක් ගාලා වෙලා. ටක් ගාලා කියන්න ඕනේ තමයි. මෙන්න පොඩි කට්ට මෙන්න ලොකු කට්ට කාටද ඉක්මනට කියන්න පුළුවන්? බලා ගන්න සීල යාප මේ බලන්න. මෙතන ඉඳලා මෙතන ඉරි කැලි කීයක් ගිහිල්ලාද? සීල යාප බලන්න ගියා. 5යි. එතකොට ආයෙ මෙතනට එතකොට 10යි. ආයෙ මෙතනට 5යි. ආයෙ මෙතනට 5 ගියාම 20යි. මෙතනට 5ක් ආපුවාම 5 10යි. එතකොට 2යි 5යි. හරිද? මට දැන් වෙලාව කියන්න. දැන් වෙලාව කීයද? හරි. තව දෙයක් කියලා දෙන්න යන්නේ. ගන්න මයික්‍රොෆෝන් එක දැන් දරුවනේ අපි කතා කළේ ඔරලෝසුවේ ඔය පැනපු වෙලාවල් ගැන. එහෙට මෙහෙට පැනලා තියෙන්නේ. ඒ හරියටම තියෙන වෙලාවල් කියන්නත් පුළුවන්. පොඩි කට්ට එක ගාව තිබිලා ලොකු කට්ට 12 ගාව තිබුණොත්. ලොකු කට්ට පුතේ 12 ගාව තිබුණොත් අපි ඒක හඳුන්වනවා දැන් තියෙන වෙලාවම කියන්න පුළුවන්. පොඩි කට්ට තියෙන්නේ කීය ගාවද? එක ගාව. එහෙනම් කියලා කියන්න පුළුවන්. දැන් පොඩි කට්ට තියෙන්නේ කීය ගාවද? එහෙනම් වෙලාව දැන් 2යි. සීලයාව බලා ගන්න. ලොකු කට්ට 12 ගාව තියෙද්දි පොඩි කට්ට මෙහෙම ඉලක්කම් ගාවට આવොත් තියෙන වෙලාවම තමයි කියන්නේ. සීලයාප දැන් වෙලාව කීයද එහෙනම්? 3යි. පොඩි කට්ට තියෙන්නේ කීය ගාවද? 3 ගාව. ලොකු කට්ට 12 ගාව. එහෙනම් වෙලාව 3යි. දැන් වෙලාව කීයද? 4යි. පොඩි කට්ට තියෙන්නේ 4 ගාව. ලොකු කට්ට 12 ගාව. පැනලා නැහැ. එහෙනම් වෙලාව 4යි. දැන් වෙලාව කීයද? 6යි. පොඩි කට්ට 6 ගාව. ලොකු කට්ට 12 ගාව. පැනලා නැහැ 6යි. දැන් වෙලාව කීයද? 11යි. දැන් වෙලාව කීයද? 12යි. දැන් වෙලාව 12යි. වෙලාව කීයද? 7යි. දැන් ඔන්න බලන්න
අපි වෙලාවල් දෙකක් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි පැනපු වෙලාවල් තියෙනවා. නේද? 12යි 10යි 3යි 15යි 3යි 30යි 4යි 20යි එහෙම පැනපු වෙලාවලුත් තියෙනවා. සම්පූර්ණ වෙලාවලුත් තියෙනවා නේ. ලොකු කට 12ට ගියා 1යි 2යි 3යි 4යි 5යි 6යි 12ට යනකම් සම්පූර්ණ වෙලාවලුත් තියෙනවා. හරිද? හරි. දැන් ඔන්න බලමු මෙන්න මේ වෙලාවල් දෙමාපියෝ දැන් මම මේක කළාට පස්සේ අහනවා කොහොමද ප්‍රගතිය කියලා. දෙමාපියෝ තනි තනියමත් අහකට අර බැහැ කියපු දරුවන්ගෙන් ඈ වෙලාව එමාලා කියන්න. හරි. මේ වෙලාව මට සිංහලෙන් කියන්න වෙලාව කීයද? 10යි. පුළුවන් අය කියන්න බැරි අය දෙමාපියෝ එල් කරලා හදන්න. 10යි. මේ කීයද? 7යි. පොඩි කට්ට 7 ගාව ලොකු කට්ට 12 ගාව. මේ වෙලාව කීයද? 3යි. ඇයි? පොඩි කට්ට 3 ගාව ලොකු කට්ට 12 ගාව 3යි. 12යි. ඒ 12 වෙන්නේ පොඩි කට්ට 12 ගාව ලොකු කට්ටත් 12 ගාව. 9යි. හොඳයි. හරි මෙතන වෙලාව කීයද? 9 ගාව ලොකු කට්ට 12 ගාව වෙලාව 9යි. මෙතන වෙලාව කීයද? 6යි. කට්ට 6 ගාව ලොකු 12 ගාව සම්පූර්ණ වෙලාව පැනලා නැහැ වෙලාව 6යි. මෙතන වෙලාව කීයද? 3යි. කට්ට 3 ගාව කට්ට ඉනිගෑලි කීයක් පැනලාද කියලා බලන්න ඕනේ. 6යි. එතකොට 3යි 10යි. 3යි මේකේ වෙලාව කීයද? 6යි. මේකනේ පොඩි කට්ට. එකමාරයි. 6යි 15යි 20යි 30යි. කීයද? 9යි. හරි. දැන් මට පොඩ්ඩක් බලලා කියන්න අර සිංහලෙනුත් බැරිව හිටපු දරුවන්ට සිංහලෙන් පොඩ්ඩක් කරගන්න පුළුවන් වෙයිද? තවමත් බැරි. පුළුවන් දෙහාන්ට කරනවා හොඳටම.
රෙහාන්ට තේරුණා. හරි. තව ඉන්නවද? අනිත් අය කවුද හිටියේ? හසංජලීට කොහමද අම්මා? සංජලිට දැන් පුළුවන් නේ. හොඳයි නේ. ඉතින් වෙලාව කියන්න බැරිවෙන දැන් පුළුවන්. තව කවුද හිටියේ අපේ පොඩි අය? සිහල යාප කොහමද? සර් ඒක සාමාන්‍ය සාමාන්‍යයෙන් පුළුවන් වුණේ. ඒතකොට මේ සතිය තව ගෙදරදී ප්‍රැක්ටිස් කරවන්නම්. හරි. ওই විදියට දැන් මම කියලා දුන්න විදියට තවදුරටත් ගෙදරිනුත් ප්‍රැක්ටිස් කරවන්න ඕනේ. තවමත් බැරි අයට. එතකොට තමයි මේ සතිය අරගෙන ප්‍රැක්ටිස් කරවන්න. හරි. හොඳයි. ඕකේ. දැන් අහගන්නකො. Tara. What time is it? What time is it? 7 o'clock. What time is it? 3 o'clock. Time is it? මේක කදර යන්න ඕන. අනේ කියලා පෙන්නන්නකෝ. යන්න ඕනේ. යන්නේ කොහොමද? Time it is 10 o'clock. Time is it? What time මේ උඩදී මෙමෝරිය. Is it? මෙමෝරිය. What time is it? It is 6 o'clock. What time? හොඳයි. හරි. දැන් සිංහලෙන් පුළුවන් නිසා ඉංග්‍රීසි වලින් දැන් ඔන්න කියලා දෙන විදිහ ඉක්මනට අල්ල ගන්න පුළුවන්. ඈ දැන් අපි ඉංග්‍රීසි වලින් කියලා දුන්න ඔරලෝසුවට කියන්නේ මොකක්ද කියලා දැන් අහගන්න ඕනේ. දැන් නතර කරන අනිත් වැඩ. ඔය මදි අයට නැවත ගෙදර ගිහිල්ලා කියලා දෙන්න ඕනේ. එතකොට හොඳටම පුළුවන් වෙනවා. හරි. දැන් ඔරලෝසු ටිකේ ක්ලොක් කියලා CLO CK හොඳට අහගන්න ඕනේ දෙමාපියෝයි දරුවෝයි දෙගොල්ලෝ. පුතේ මේ වෙලාව කීයද කියලා අහන්නේ කොහොමද දන්නවද? What time is it කියලා අහන්නේ. WHAT what time is it? What time is it කියලා තමයි වෙලාව කීයද කියලා අහන්නේ. හරි?
මේක දෙමාපියොත් හොඳට පුරුදු වෙන්න ඕනේ. දැන් දරුවගේ ගෙදරදී අහන්න ඕනේ වෙලාව කීයද කියලා නෙමෙයි what time is it පුතා. what time is it. හරි. දෙමාපියෝ දරුවෝ දෙගොල්ලොම කියවලා බලන්න වෙලාව අහන්නේ කොහොමද කියලා. කියවලා බලන්න. what time is it. දෙතුන් පාරක් කියවලා බලන්න කටට උරු කරගන්න. what time is it. what time is it. හරි. okay. ඊට පස්සේ අපි වෙලාව කියන්න පටන් ගන්නෙ කොහොමද දන්නවද? it is කියලා තමයි කියන්න පටන් ගන්නෙ. it is අපි එකටම බලමු රවුම් ගණන් කොහොමද කියන්නේ. පැනපු නැති රවුම් ගණන්. දැන් පළවෙනි එකේ අපිට තියෙනවා 10ට පෙන්නනවා 10. එහෙනම් අපි කියනවා it is 10. it is 10 o'clock කියලා කියන්නේ CLOCK. o'clock. දැන් බලන්නකො මෙතන ඕ දාලා උඩුකමාවක් දානවා. ඕක අපි කියන්නේ o'clock. ඒක කියවලා බලන්න වෙනම. o'clock. කියවන්න බලන්න. o'clock. දැන් කියමු it is 10 o'clock. ඔය හිරන් දෙලා කියවන්න. it is 10 o'clock. 10. it is 10 o'clock. මේ o'clock කියන්නේ අනෝනේ වලට. එහෙනම් මම අහන ප්‍රශ්නයක්. what time is it? මේ වෙලාව. It is 7 o'clock. It is it is දැන් 7යි නම් කීයද? 7 o'clock. 7 Okay. o'clock. 7 o'clock. මේකේ වෙලාව සිංහලෙන් කියන්න. මේකේ සිංහලෙන් කියන්න වෙලාව 3යි. දැන් කොහොමද කියන්නේ වෙලාව 3යි කියලා ඉංග්‍රීසි වලින්? It is 3 o'clock. it is 3 o'clock. ආයෙත් මේක වෙලාව කියන්නේ is it? It is 12 o'clock. is o'clock. it is It is 12 o'clock. o'clock කියනකොට මතක් කරලා උඩුකමාවක් එක්ක ඔය උඩුකමාවක් ගන්න LOC o'clock. what is it? It is 9 o'clock. it is 9 o'clock. what time is it? It is 6 o'clock. it is 6 o'clock. හරි. දැන් මෙන්න මේ ටික ලියන්න. පහක් තියනවා ලියන්න 1 2 3 4 5 මම පහෙන් ලකුණු බලනවා මේ අකුරු කුඩාවට ලියන්න ඕනේ මේ දීලා තියෙන ඉඩේ ලියන්න ඕනේ උඩින් ලියන්නේ what time is it කියලා කොමාවක් දාලා question mark එකක් දාලා ඊට පස්සේ වෙලාව ලියන්න ප්‍රශ්නෙත් ලියන්න උත්තරෙත් ලියන්න ඕනේ මේ පහ තියෙන්නේ What time ඔය පහ ලියන්න මම දෙනවා විනාඩි 5ක් I'll give you only 5 minutes පහට වැඩිය දෙන්නේ නැහැ අර දරුවන්ට තනියම කරන්න කියන්නේ අකුරු ටික නිවැරදිව ලියන්න ඕනේ o'clock හරියට ලියන්න ඕනේ උදාහරණ තියෙනවා ලියලා පෙන්නලා තියෙනවා විනාඩි 5ක් දැන් ටයිම් කවුන්ට් වෙනවා ඉවර වෙන අය ෆිනිෂ්ඩ් කියලා මැසේජ් එකක් දාන්න chat box එකට ඉක්මනින්ම විනාඩි 5ට කලින් ඉවර වුණා. Are you right? මෙතනින් පටන් ගන්නේ. It
Finisher. 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 Okay, please wait. පොඩ්ඩක් ඉන්න. Only 54 students have finished this activity out of 71. 54 දෙනා ඉවර කළේ 71ක් ඉන්නවා. හරි. අපි යමු ඉදිරියට. හරි. දෙමාපිය බලන්න මේ විදිහට ලියලා තියෙනවද කියලා. හැම එකෙම what time is it කියලා එන්න ඕනේ. පළවෙනි එකේ ආන්සර් එක තියෙන්න ඕනේ. It is 7 o'clock. හරිද? Next. It is 3 o'clock. Next තියෙන්න ඕනේ. It is 12 o'clock. Next ඊළඟට තියෙන්න ඕනේ. It is 9 o'clock. තියෙන්න ඕනේ. It is o'clock. හරි. දැන් බලන්න මේකේ පළවෙනි අකුර කැපිටල් ලියන්න කියලා කියන්න. ලියලා නැත්නම් ට්‍රෙඩ් පෙන් එකකින් හදන්න. පළවෙනි අකුර කැපිටල් අවසානයේ ෆුල් ස්ටොප් එකක් තියෙන්න ඕනේ. o'clock කියද්දි ඕවල්ට එහායින් උඩුකමාවක් තියෙන්න ඕනේ. ඒව නැත්නම් හදන්න. මේ නම්බර්ස් වල අකුරු හරියටම හරියන්න ඕනේ. එහෙම හරිනම් විතරක් එක හරියක් දෙන්න රෙඩ් පෙන් එකෙන් මෙහෙම. අකුරු වරදින්න බෑ නම්බර්ස් ලියනකොට අපි මොකද ඉගෙනගෙන තියෙන නිසා. හරි. පහෙන් ලකුණු ගන්න දැන් chat box එකට දාන්න හැමෝම. ඉක්මන් කරමු. පහෙන් ලකුණු ගන්න chat box එකට දාන්න.
Sir, finish. හොඳයි දරුණේ. හරි නම් ගුටි එකේ මාක්ස්. Sir, finish. බලමු කොහමද කියලා සිලුනි තරුන්දි Sir, ඔෂාන්. finish. හරි හරි අහගන්න ඉතින් දැන්. දැන් අහගන්න දැන් නම් කියන්නේ. ඉවරයි. ඔක්කොම ලකුණු ගත්තු අයගේ නම් කියන්නේ මේ. සශිනි, සවිත, නුවන්සා, යසේන්, පමුදි, සිහෙල යාපා. හොඳ. සදේව්, ඔනාරා, විනුජ, ඉහාර, හිරුන්, ශලන. එයාලා ඔක්කොම ඕල් කරේක්ට්. ඉහාරගේ එකක් වැරදිලා තියෙනවා. තිනුලි, විහෙන්, ගයාන්, ඉසලි, පවනි, කුසල්, මෙතුම්, විනුක්, මතීෂ, සඳසි, අහිංසා, සිනෙත්, පසංගි, එනාරා, ඔකිත, චමිදු, සසත්, මහීම්, සියන්සා, ඉඳුල්, නිල්, සෙනුලි, ශ්වේතා, හිරු. එයාලා ඔක්කොම ඕල් කරේ හිරුෂ 4. අනුරාධ, නිලූෂා, විමංශ, සුනේත්‍රා. එයාලා ඔක්කොම ඕල් කරේ ඉමන්ත 4. අසංජලි, පහන්දි, හිරන්දයා. එයාලා ඔක්කොම ඕල් කරේ සංජය 4. තිනුක, තිසුමි, ඔසඳ, හිරද්දයා, රොමිදු, මහේෂ්, විහාරි, සුජීවා, චෙනුදි, කලන, අමාෂ්, රෙහාන්, දෙවුලි, සෙනුජ, නියමයිනි. ඔක්කොම ඕල් කරේට 4 දෙනයි ඒත් එකයි වැරදිලා තියෙන්නේ. අඩුවයි ඉන්නේ 4 දෙනයි. very good. එහෙනම් පහලට යමු. පහල තියෙනවා පුතේ මේ පැනපු වෙලාවල්. මේ වෙලාව සිංහලෙන් කියන්න මට 3යි 10යි sir. 3යි 10යි. ඔය පැනපු වෙලාවල් කියන්න හරි ලේසියි පුතේ. 3ට කියන්නේ මොකක්ද? 3. 10ට කියන්නේ 10. පටන් ගන්නවා it is 3:10. o'clock දාන්නේ නැහැ. මතක තියාගන්න පැනපු වෙලාවල් වලට o'clock දාන්නේ නැහැ. පැනපු වෙලාවල් වලට o'clock දාන්නේ නැහැ. o'clock දාන්නේ රවුම් ගණන් වලට විතරයි. එහෙනම් මේ පැනපු වෙලාවල් කියන්න හරි ලේසි. අහන්නේ අර විදිහටම තමයි. එහෙනම් මම අහනවා ප්‍රශ්නයක්. what time is it? Finish, pahai, sir. Finish. Ekai, finish, pahai. Ekai, pahai, sir. I ask you English. Ekai, pahai. Ekai, sir. 130. Ekai, sir. 130. දැන් 1:30 විතරක් කියපුවම හරිද? 130. It's 130. Is 1:30. Is 1:30. Okay, then what time is it? It is මෙතන වෙලාව මට සිංහලෙන් කියන්න 3යි. මෙතන වෙලාව 3 o'clock. 3 o'clock. 3යි 35 මේ වෙලාව ඈ. 4ට කිට්ටු වෙලා නැහැ. මේ වෙලාව 6:30යි. මේ වෙලාව 9:30යි. මේ වෙලාව කීයද කාටද කියන්න පුළුවන්? sir 10යි 12යි 50යි. 12යි 50යි නෙමේ 11යි 50යි. ඇයි දන්නවද? මේක තාම 12ට කිට්ටු වෙලා විතරයි. මේ ලොකු කට්ට මේ තියෙන්නේ. 11යි 50යි වෙලාව ඈ. මෙන්න මේ ටික දරුවට ඔයාලා ලියලා දෙන්න දෙමාපියෝ. නම්බර් එක වෙලාව ඉලක්කමෙන් ලියලා දෙන්න පැත්තෙන්. හරි. උඩින් තියෙන දෙකයි මේ ටිකයි කරන්න මම විනාඩි 7ක කාලයක් දෙනවා. විනාඩි 5ක් කාලයක් දෙනවා ලියන්න. විනාඩි 7ක් දෙනවා මේ ටිකත් ලියන්න මේ උඩ තියෙන දෙකත් ලියන්න ඕනේ ඈ. Sir, මේකෙන් කේන්දද ලියන්න ඕන. ඔව් මෙතනම ලියන්න ඕනේ. මෙතන මේ උඩ තියෙන දෙකේ what time is it කියලා ප්‍රශ්නෙත් ලියන්න ඕනේ. අම්මා මේ පහළ ටිකේ what time is it කියලා ලියලා මේ තියෙනවා. මේක බලාගන්නේ කොහොමද? සර් අර ටිකයි පෙන්වන්නේ ටිකක්. හරි ඉක්මන් කරන්න. දැන් ලියන්න විනාඩි 7යි time is counting. What time is It- it? ඉත් ලියන්න මෙතනින්.
ඉක්මන් කරන්න. දරුවන්ට තනියම කරන්න කිය. මෙන්න මේක ලියන්න ඕනේ. මේ සර් මේකේ සර් මේකේ සර් කොත යටින් ඉතින් මේ නවයයි 30යි. ഞാൻ വിശ്വസിക്കുന്നു ബിരിയാണി കൊള്ളി එකොළහයි 50යි. තුනයි 35යි 6යි 30යි 9යි 30යි o'clock. It is 3 o'clock. It is 3:35 o'clock. finish finish
time is වෙලා අවසానයි. Only 43 students have finished this activity. 43 දෙනෙක් අවසන් කළේ. ඉතුරු අයට දෙමාපියෝ දැන් මේකේ ඉන්නවා තවම පොඩක් මදි අය. හරිද? එයාලට ඕනේ ප්‍රැක්ටිස් එක. හරිද? ගෙදරින් තව මම කියලා දුන්න විදිහට තව කියලා දෙන්න. හරිද? හොඳට කියලා දෙන්න මේක මතක් කරලා දෙන්න. හරි. අපි යමු ආන්සර්ස් ටිකට. මෙතන what time is it කියලා ලියන්නත් ඕනේ. එතන යන්න it is 1:30. දැන් මේ ටික හරියටම බලන්න ඕනේ. පළවෙනි අකුර කැපිටල් නැත්නම් අවසානයේ full stop එකක් නැත්නම් ඒත් වැරදි දාන්න. එක අකුරක් හරි වැරදි නම් ඒත් වැරදි දාන්න. o'clock දාන්න නෑ මේවට. it is 9:05. හරිද? හරි. පල්ලෙහාට යමු. මෙන්න o'clock කෙන එකක් තියෙනවා. it is 3 o'clock. It is 3:35. It is 6:30. Sir. It is 9:30. තියෙන නම් බලලා ගන්න අංගිර කැලලා. Sir. Oh, මේ ඔය වාක්‍යයක් අවසානයේ තිර තිබ්බේ නැතුණත් වැරදිද? වාක්‍යයක් අවසානයේ තිත තිබ්බ නැත්තොත් දැන් තියලා නැද්ද වාක්‍යයක තියන්න ඕනි පුතේ. දැන් ඉතින් හරි දාගන්න full stop එක රෙඩ් පෙන් එකෙන් තියලා. තියන්න ඕනේ. මම දැන් කලින් එකෙත් කියලා දුන්නා. පළවෙනි අකුර කැපිටල් අවසානයේ full stop එන්න ඕනේ කියලා. දැන් තියලා නැත්තම් ඉතින් තියලා හරියට දාගන්න. අනිත් දවසේ හරියට දානවා. හරි. හරි මේ මුල්ලේ වගේත් එක්ක ඔක්කොම තියෙනවා ඇක්ටිවිටි එකේ 12. 1 2 3 4 5 6 7 8 9 10 11 12. මෙන්න මෙතන දාන්න ඕනේ 12න් ලකුණු ගන්න. එකින් එකට හරි දාලා 12න් කීයද කියලා දාන්න. 12න් 12 වරන v.good කියලා දාලා ස්ටාර්ස් තුනක් පේස්ට් කරලා දැන් chat box එකට 12න් ලකුණු ගන්න දාන්න. සම්පූර්ණ 12න් ගන්න දාන්න. උඩේ වටත් එක්කම 12න් දාන්න ඕනේ. අන්න ලොකු මේකේ දාන්න 12න් ලකුණු chat box එකට. Okay, time is over වෙලා අවසానයි අපි බලමු. හිරන්දයා, පවනි, විනුජ, යසේන්, ඔෂාන්, මහේෂ්, නිලූෂා, සසත්, සනුජ, ඔකීට, ඉතින් මෙයා තිනුලි, හසංජලි, සවිත, ශලන, මහීම්, තිනුක, විනුක්, සිහෙලයාපා, ගයාන්, සශිනි, ශ්වේතා, තරුන්දි, අනුරාධා, මිතුම්, සදෙව්, විහේන්, හිරුන්, සඳසි, ඔනාද, ඔනාර, පසංගි, නුවන්සා, පසංගි ගාවට නිකන් ඔක්කොම ඕල් කරෙක්ට්. බලන්න කොච්චර දෙනෙක් ගොඩ දෙනෙක් ඕල් කරෙක්ට් අරන් නුවන්සා 10 දෙකක් වැරදිලා තියෙනවා. අමාෂි, ආයේ දෙවුලි, පමුදි, එයාලා ඔක්කොම ඕල් කරෙක්ට්. ආයේ කුසල්ගේ 11 එකක් වැරදිලා තියෙනවා. ගගනි ඕල් කරෙක්ට් ගන්න. චමිදිගේ දෙකක් වැරදිලා තියෙනවා. ආයේ සියන්සා ඕල් කරෙක්ට්. ඉන්දුනිල්ගේ එකක් වැරදිලා තියෙනවා. විමාංශාගේ 3ක් වැරදිලා තියෙනවා. ආයේ මෙතුලි, සෙනුක,
දෙන්නම ඕල් කරේට් පහන් දිගේ එකක් වැරදිලා තියෙනවා. සින්දුලිගෙත් එකක් වැරදිලා, විහරිගෙත් එකක් වැරදිලා, සුජීවා ඕල් කරේට්. 6 දිනින්ගේ තමයි එකක් වැරදිලා, දෙකක් වැරදිලා තුන අනිත් අය ඔක්කොම ඕල් කරේට්. බොහොම හොඳයිනේ. very good. බොහොම හොඳයි. හරි. දැන් homework book එක ගන්න අතට. දෙමාපිය homework book එක ගන්න. ඒකේ ලියන්න question එක write the correct time. හරිද? මේක තමයි ප්‍රශ්නේ. සර් මොන පොතේද? homework book. තාත්තා මේක ලියලා දෙන්නකෝ homework book එකේ. homework එක ලියලා දෙන්නකෝ. homework book එකේ යන්න ඕන. ඔක්කොම කියන්නේ බෝම්බෙ වින්න මයික් ඕන් කරලා තියෙන්නේ. සර් බෝඩ් එක පේන්නේ නැහැ. ඒකත් නැති ගැටු. ලොකක් නැති කරගත්තේ. සර් ස්ක්‍රීන් එක පේන්නේ මොකද කියන්නේ කොහොමද එකේ? Dipende nෑනේ. සර් write the correct time කියලා ලියා ගන්න කිව්වේ. sorry for the late. හරි. Please wait. Okay, it's okay. Please wait till I share the screen. දැන් homework එකක් අපි දෙන්න යන්නේ මේ number time එකෙන් ගෙදරින් ලියන් එන්න මෙන්න මේ විදිහට ඒක දෙන්නේ අපි. අපි ඉලක්කමෙන් දෙනවා දරුවන්ට ඉස්සරහින් ලියන්න ඉඩ දෙන්න. rule දෙකක් ඇර ලියන්න මේක. number 1 write the time කියලා ලිව්වනේ. දෙකයි. write the ආවම පොඩි ඉරි කැල්ලක් ගහලා rule දෙකක් අරින්න. සර් rule දෙකක්. 45යි. පොඩි ඉරි කැල්ලක් ගහලා rule දෙකක් අරින්න. rule දෙකක් අරින්න. එයා ඉස්සරහින් ලියන්න ඕනේ. ඔහොමයි. ඔළුව කියන්නේ දෙන්න ඕනේ නැහැ. ඉරි කැල්ලක් දාන්න. එකයි 55යි. එකයි 9යි 22යි. හරි 20ට පස්සේ 1:50. අයියා ඔන්න ඔය ටයිම්ස් ටික ඉස්සරහින් ලියන්න දෙන රූල් දෙකක් ඇර පහලින් පහලට ලිය දෙන හෝම්වර්ක් බුක් එකේ. ඔය 10 ලබන සතිය ඉන්නකොට ගෙදරින් ලියන් එන්න මට ලබන සතිය මතක් කරන්න මේක බලන්න. ටාස්ක් එකේදී බලනවා මේක මම දෙන හෝම්වර්ක් එකක් නිසා. මීට අමතරව තව දෙමාපියොත් දෙන්න මේ විදියට තව දෙන්න තව දීලා ලියව ගන්න. තව 10ක් විතර ගෙදරින් ලියව ගන්න. ඒක මම බලන්න. ඒක දෙමාපිය බලන්න. මේක මගේ ඇක්ටිවිටි එක. ඒ වගේම මේ දක්වා ඉගෙනගත්තු සියලු පාඩම් වලින් දරුවන්ට වරින් වර ඇක්ටිවිටීස් ගෙදරදී දෙන්න ඕනේ හෝම්වර්ක් බුක් එකේ දීලා ඒවා බලා ගන්න ඕනේ. හරි.
සර් ඔරලෝසු අදින්න ඕනේද? ආ ඔරලෝසු අදින්න ඕනේද? නෑ නොනි. කියන්න. ඔරලෝසු අඳින්න ඕනේ නෑ. හරි. දැන් එන්න පහලට page number 37 homework දාගන්න. ගෙදරින් මෙන්න මේක මේ විදිහට හොයලා ලියාගෙන එන්න ඕනේ. කව් එළදෙන. පළවෙනි එක ලියා ගන්නකො ඒකට මතක් වෙයි. එලිෆන්ට් අලියා ශබ්දයයි තේරුමයි උම ලියන්න ඕනේ. කව් එළදෙන. දෙමාපියන් අනුව එකතු වෙලා හොයන් එන්න ඕනේ. එලිෆන්ට් අලියා. සර් ඩොංකි කියන්නේ කාටද? ගෙදරින් හොයමු. ඩොංගි කියන්නේ බූරුවා. හරි ගෙදරින් හොයලා ලියන්න. හරි. හරි. next තව homework එකක් තියෙනවා පහලට එන්න. මෙතනත් නෙමෙයි. මෙන්න page number 40 birds ලා ටිකත් එහෙම ලියන්න ඕනේ. සර් ගෙදරින් පොත හදා ගන්න අයට ඔය ආයෙත් පිටු ටික දෙන්නම් මාක් කරගන්න. 40 වෙනි පිටුවෙත් ලියන්න ඕනේ crow කපුටා. crow කපුටා. ඒක ලියා ගන්න. crow කපුටා. 38 විතරයි. ගෙදරින් හදා ගන්න අයට පොත් ටික දෙන්න නෝට්ස් ටික දෙන්න දුන්නාට පස්සේ ගෙදර යදා ගන්න. crow කපුටා. ආයෙ පල්ලයට යමු. ආය 41 වෙනි පිටුවෙත් තියෙනවා. මේකත් ගෙදරින් හොයලා ලියන් එන්න ඕනේ සතුන්ගේ ශාරීරික කොටස්. ඒකත් homework. ගෙදරින් හදා ගන්න අයට පෙද කමක් නැහැ. පිහාටුව ඉරි කැල්ලක් ගාලා පෙදය කියලාත් ලියන්න. පෙදයටත් කියනවා. පෙද පිහාටු එහෙම නැත්නම් පෙදය. මේකත් homework දෙනවා ගෙදරින් හොයලා ලියාගෙන එන්න ඕනේ. මොනවද තියෙන්නේ? animals සත්තු ඊට පස්සේ animals birds කුරුල්ලෝ ඊට පස්සේ animals body parts සතුන්ගේ ශාරීරික කොටස්. ඔන්න ඔය කියන කොටස් තුනටම ගෙදරින් හොයලා වචන ලියන් එන්න. බැරි දේවල් තිබුණොත් ඉඩ තියන් එන්න ලබන සතියේ කියනකොට ලියා ගන්න පුළුවන්. බැරි දේවල් එකක් විතරයි. හැබැයි ඔක්කොම ඉතුරු කරන් එන්න එපා. ලබන සතියේ එහෙම ඔක්කොම ලියන්න වෙලාවක් දෙන්නේ නැහැ. ගෙදරින් හොයලා ශබ්දයයි තේරුමයි ලියන් එන්න තමයි තියෙන්නේ. හරිනේ. හරි. දැන් ගෙදරින් පොත් හදා ගන්නට ලැබෙන කීවෙනි පිටුවට එනකල්ද? සර් අර අද දුන්නේ සත්තුන්ගේ නම් හත වෙනකම් සර්. විතරයි. 37ට වෙනකල් ලැබුණාද? ඔව් සර්. ඔව් සර්. හරි. 38 39 40 41 42 43 44 45 46 47 48 48ට එනකල් දාන්න පුළුවන් කෙනෙක් ඉදිරිපත් වෙන්න. සර් මම දාන්නද රෙහන්ගේ අම්මා? රිහාන්ගේ අම්මා දාන්න. thank you very much. 48ට එනකල් දාන්න ඕනේ කීයේ ඉඳලාද දන්නවද? 37 ඉඳලා. හරි සර් 37 ඉඳන් 48ට නේද සර්? බලමු ආයි. 37 එපා. 38 ඉඳලා 48ට එනකල්. 38 ඉඳන් 48ට. හරි සර්. ඔව් පිටු 10යි තියෙන්නේ. ඒ පිටු 10 page number එකත් පේන විදිහට පැහැදිලිවට homework group එකට දාන්න. හරි. දැන් ඔන්න හරි සර්. අද පන්තියට සම්බන්ධ වෙලා දරුවන්ගේ දැනුම වර්ධනය වුණ අවස්ථාවක්. මොකද ඊටමත් කෙටි කාලයකින් මෙතන ආවා මේ සිංහලෙන්වත් වෙලාව ලියන්නවත් කියවන්නවත් බැරි දරුවෝ පවානේ. විනාඩි 10ක 15ක පාඩමකින් අනතුරුව මෙයාලට සිංහලෙන් වගේම ඉංග්‍රීසි වලිනුත් වෙලාව ලියන්න කියවන්න පුළුවන් වුණා. ගොඩ දෙනෙක්ට සමහර අය සිංහලෙන් දැනන් හිටියා. ඉංග්‍රීසි වලින් ලියන්න පුරුදුනේ අද. හරි. දෙමාපියන්ට තියෙනවා නම් අදහසක් ලයිව් කතා කරලා නම කියලා අදහසක් ඉදිරිපත් කරන්න පුළුවනි. කොහොමද දරුවාගේ වර්ධනය පිළිබඳව සතුටටපත් වෙන කවුරු හරි ඉන්නවා නම් මේ වෙලාවේ මයික් එක ඔන් කරලා වීඩියෝස් ඔන් කරලා අදහසක් දක්වන්න පුළුවනි. අපි බලමු. එහෙම ඉන්නවා නම් අදහසක් දක්වන්න පුළුවන්. හරි. ඉන්නවද කවුරු හරි? සර් thank you very much රෙහාන්. රිහාන්ගේ අම්මා කතා කරන්නේ. හරි නම්ම රිහාන්ගේ අම්මා වීඩියෝ ඔන් කරගන්න ඕනේ. ප්ලීස් වීඩියෝ ඔන් කරගෙන අපි කතා වීඩියෝ ඔන් කරන් දිනේ රිහාන්ගේ අම්මා. ඔව් සර්. හරි අම්මා කතා කරන්නේ. සර් මට හරිම සතුටුයි. මෙයාට සිංහලෙනුත් කියාගන්න ටිකක් පුළුවන්කම තිබ්බත් හොඳටම කියාගන්න බැරුව හිටියේ. අර විනාඩි 10 ඇතුළත එයා හරි හොඳට මේක
කරගෙන ඉදිරියටම ගියා. ඒක සර්ට ගොඩක් පිං. සර් ඒ කියලා දුන්න ක්‍රමයටත් එයා ගොඩක් ආසයි. අර ඔව්. ටිකක් ලියන එක තමයි රෙහාන්ගේ පරක්කු. නැත්තම් සර් ඉංග්‍රීසි වලින් ඒ සර් උගන්වපු එදා ඒක පළවෙනි දවසේ ඉඳන්ම අද වෙනතුරු හොඳටම කරගෙන යනවා. අර ටිකක් ස්ලෝලි විතරයි අර ලියන්න පරක්කු. ඒක ඉස්කෝලෙත් එහෙමයි. නැත්තම් එයාගේ ප්‍රගතිය සර් නිසා හොඳටම හොඳයි. මට කියන්න තියෙන්නේ සර් ඇත්තටම කියනම් ඔයාට ගොඩක් පිං. ඔයාට thank you very much sir. මට හරිම ආඩම්බරයි දරුවා ගැන සර් නිසා ඒ ළමයා ඒ තත්ත්වයට ආවා කියන එකට මට සතුටු වෙන්න පුළුවන් හුඟක්ම මං අම්මා කෙනෙක් වශයෙන්. බොහොම මට හරිම ස්තුතියි. සතුටුයි සර්. බොහොම ස්තුතියි. සතුටුයි අදහස් දැක්වීමට බුදු බොහොම ස්තුතියි. සරණයි සර් දෙවි පිහිටයි වාට. බුදු සරණයි. ඉතින් රිහාන්ගේ දැන් ඔහොම කරගෙන යනකොට ටික ටික අතාරින්න නැති වැඩේ කරගෙන යන්න එයාගෙත් වේගය දැන් හැදෙයි. නේ දැන් එයා ගැන කතා වෙනවා පන්ති ඕක දැන් ටික ටික හරියනවා. එතකොට අනිත් විෂයන් වලටත් ඒ වේගය හැදිලෙයි. හරි ඕකේ. thank you very much. තව කවුද ඉන්නේ? කතා කරන්න ඉන්නවද කවුරු හරි? සර් සිහලේ අපා. සර් සිහලේ අපා. ඉහෙල යාපගේ අම්මා කතා කරමු. හරි. සර් බබා එක වසරේ ඉන්නේ. ඔව්. වෙලාව කියන්න බෑ යාට අර වෙලාව මේ ඒ කියන්නේ ඉලක්කමෙන් තිබ්බොත් කියන්න පුළුවන් මට්ටමේ තමයි හිටියේ. දැන් සර් කියලා දුන්නාට පස්සේ 5-10 ඉඳලා එයා දැන් කියනවා. ඒ කියන්නේ සර් කියලා දෙද්දි ටිකක් අර ලියන්න චුට්ටක් වෙලා යන ගතියක් තියෙනවා අර එකවරම අමාරු නිසා. මේ සිංහලෙන් එහෙම වෙලාව කියන්න පුළුවන් මට්ටමට බබා ඇවිත් තියෙනවා. ගොඩක් සතුටුයි ඉතින් සර්ගේ මේ සර් නිසා තමයි බබා මෙච්චර වර්ධනයක් ආවේ. සර්ට ගොඩාක් පින් ඒ නිසා. බොහොම ස්තුතියි. සීලේ යාපා දැන් grade 1 දරුවෙක් නේ සිංහලනුත් වෙලාව ලියන්න කියන්න බැරුව හිටියේ දැන් මේ වෙනකොට සිංහලනුයි ඉංග්‍රීසි වලිනුයි වෙලාව කියා ගන්න ලියා ගන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙනවා නේ. එක වසරේ දරුවෙක්ට මේ මට්ටමකට එනවා කියන්නේ බොහොම හොඳයි. බොහොම හොඳ මට්ටමක් නේ. ඉතින් මේ බොහොම හොඳයි. සීලේ යාපා very good. අපි ඉස්සරහට බැටි කරගෙන යමු. බොහොම ස්තුතියි අම්මා අදහස් දැක්වීමට. බොහොම ස්තුතියි. සර් ඔව් තව කවුද? ඔව්. සර් මම නුවන්සගේ අම්මා. නුවන්සගේ අම්මා වීඩියෝ එක එකපාරක් ඕෆ් කරලා ආයෙ ඔන් කරමු. එතකොට පෙනේවි අපිට. හරි. now I can see you. හරි කියන්න අම්මා. සර් මේ දැන් අපේ බබා පන්ති කලින් ගිහිල්ලා තිනවා. ඒ වුණාට මේ තරම්ම දැනුමක් නම් ලැබුණේ නැහැ සර්ගෙන් තරම්. හැබැයි සර් මේ ඒ කියන්නේ ළමයිට ආස හිතන විදිහට මේ වැඩේ කරගෙන යනවා. සර්ට ගොඩක් ස්තුතියි. මේ සර් තව දෙයක් මට කියන්න තියෙනවා. අනේ සර් මම හෝම්වර්ක් ගෲප් එකෙන් මම අයින් වෙලා ඉන්නේ. මේ සර් අනේ පුළුවන් නම් ආපහු එකතු කරගන්න. අපි ගිය සතියේ පේපර් එක කරා සර්. ලකුණු 93ක් තිබුණා. මේ සර් ඒකට ආපහු එකතු වෙන්න කොහොමද කියලා පොඩ්ඩක් මට එකතු වෙන්න දැන් මගේ නම්බර් එක හොයාගන්න රට නම්බර් එකක් තියෙනවා. ඒකට දාන්න මට level 1 batch 16 homework group එක එවන්න කියලා. එහෙම නැත්නම් අර ගැටළු ඉදිරිපත් කරන නම්බර් එකක් තියෙනවා. ඒකට දාන්නත් පුළුවනි. මගේ නම්බර් එක හොයාගන්න පුළුවන්ද? සර් මට පොඩ්ඩක් මේ පොත්වල තියෙන නම්බර් එක හරි නේද සර්ද? අපිට ඒවල තියෙන පොත්වල තියෙන නම්බර් එක හරිනේ සර්ගේ? ලියා ගන්නකො 077යි 045යි 1272 කියන නම්බර් එකට මැසේජ් එකක් දාලා කියන්න. එහෙම නැත්නම් මගේ නම්බර් එක ওই group එකකින් හොයාගන්නත් පුළුවන්. 077යි හරි සර්. 045යි හරි සර්. 1272. හරි සර්. මේ නම්බර් එකට WhatsApp වලින් මැසේජ් එකක් දාලා තියන්න level 1 batch 16 වල homework group එක එවන්න කියලා පැහැදිලිව. එතකොට ඔයාලට ලැබෙවි. හරි? හරි සර් ගොඩක් මැසේජ් එක දාලා තියන්න. මැසේජ් එක දාපු ගමන් reply එන්නේ නැහැ. හරි. Okay. Cool. තව කවුද ඉන්නේ අදහස් දක්වන්න ඉන්නවලු? කියන්න සර් හසංජලිගේ අම්මා. හසංජලිගේ අම්මා කතා කරමු. සර් අපේ හසංජලිට S2 ෆවුන්ඩේෂන් 2 කියන තමයි සම්බන්ධ වෙන්නේ. එහෙනවමදි ටිකක් අම්ම ටිකක් සතින් කියමු. අපේ හසංජලිට ෆවුන්ඩේෂන් 2 එකේ ඉඳන් තමයි සර් මේ level 1 එකට ජොයින් වුනේ. ඔව් ෆවුන්ඩේෂන් 2 එකේ ඉඳලා ආවේ නේද? ඔව් අම්ම. සර් දැන් දරුවගේ වර්ධනය ගැන කිව්වොත් ගොඩාක් දුරට හොඳයි සර්. ඕනම දෙයක් දැන් කිව්වන් පස්සේ කණියෙන් ලියා ගන්න පුළුවන් මට්ටමක ඉන්නවා සර්. අද ඒකට එයා සිංහලෙන් සර් දන්නේ නැහැ වෙලාව කියන්න. අද ඒක සිංහලෙන් කියන හැටිත් සර් කියා දෙන දේ සග්ගලේ අල්ලගත්තා. දැන් අර ඉංග්‍රීසියෙන් කියනකොට සිංහල කඩ ඉක්මනට කරගෙන යනවා. දැන් සර් මේ ඒ වැත්තේ ගාන පිළිවෙලට කරගෙන යනවා සර්. එයා ඒ වැත්තේ ගාන නීති කර කරලා තියෙනවා සර්. ක්ලාස් වෙන වෙලාවට අනිවාර්යෙන්ම එයා ටයිම් එකට වාඩි වෙනවා සර්.
මේක ඉතින් ඒ ගැන ගොඩාක් සතුටුයි සර්. දරුවගේ ලොකු වර්ධනයක් තියෙනවා ඒ වයසේ ළමයි එක බලනකොට. දැන් ඉන්නේ සර් බබා මේ grade 2 එකේ. අසංජලි කී වසරේද ඉන්නේ අම්ම? grade 2 දෙක වසරේ සර්. ආ දෙක වසරේ සර්. එක වසරේ නේද? අසංජලිත් ෆවුන්ඩේෂන් 2 ඉඳලා එන්නේ. දැන් එක වසරේ ඉන්න දරුවේ එයාටත් අර ඉක්මනින්ම දැන් අල්ල ගන්න වටහා ගන්න මේ හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් බොහොම හොඳයි අසංජලි. එක වසරේ දරුවෙක් මේ වගේ නොලෙජ් එකට ආවා කියන්නේ ඉතින් ගොඩක් සතුටු වෙන්න පුළුවන්. ගොඩක් ඉස්සරහින් ඉන්න දරුවෙක්. හොඳයි. බොහොම ස්තුතියි අම්මා අදහස් දැක්වීමට. අසංජලි දිගටම වැටි කරගෙන යන්න. බොහොම ස්තුතියි. Okay, Okay. thank you. We'll start. සර් විමර්ශකගේ අම්මට කතා කරන්න ඕනේ සර්. විමංශගේ අම්මා කතා කරමු. විමංශ. ඔව් සර්. සර් විමර්ශත් හොඳයි සර්. කලින් ABCD විතර ඇල්ෆබෙට් එක විතර ඉගෙනගෙන ආවේ. මේ දැනගෙන තිබුණේ. දැන් ගොඩාක් දේවල් දන්නවා සර්. සර්ගේ පන්තියට ආපු ඉඳ වෙන පන්තියකට ගියෙත් නැහැ මෙච්චර කාලයක්ම. මේ මේක ගැන ගොඩක් සතුටුයි. ඉතින් සර් ඉන්න තමයි ඉංග්‍රීසි දැන් ටික හරි කියවන්නේ. ගොඩාක් වර්ධනයක් තියෙනවා. ඉතින් නැත්තම් මොනවත්ම බැලුවා වගේ තමයි ඉතින් ඇල්ෆබෙට් එක විතරයි පුළුවන් වෙලා තිබුණේ. මෙයා කී වසරේ? දැන් 4 වසරේ සර්. විමංශත් හරි හොඳයි. නේද? අද පාඩම සාර්ථකව කරගත්තද? මේ දැන් හොඳයි ගොඩක් සතුටුයි. ඉතින් සර්ට ගොඩක් පිං කියලා කියන්න ඕනේ. ඉතින් සර් මේ ගොඩක් දවස් ඉඳලා කියන්න වෙලා තිබුණා. වෙලාවට සිග්නල් ඇති වුණාම රෙකෝඩින් බලලා කරනවා. ඉතින් ගොඩක් පිං ඒ ගැන සර්ට මේ පන්තිය සම්බන්ධ කරගත්තට. බොහොම ස්තුතියි අම්මා. විමංශගේ අම්මත් අදහස් දක්වනවා. විමංශත් බොහොම දුර්වල මට්ටමේ ඉඳලා දැන් හොඳ මට්ටමකට ඇවිල්ලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් බොහොම හොඳයි සතුටුයි අම්මා අදහස් දැක්වීමට බොහොම ස්තුතියි. හොඳයි. සර් මම ඔසන්දගේ අම්මා. ඔසන්දගේ අම්මා කතා කරමු. ඔව් පැහැදිලි. කියන්න. සර් මේ අපේ පුතා මේ වාඩි වුණාට හරියට කරන්න මේ කම්මැලිකමක් තියෙනවා. පොඩ්ඩක් මේ යා කොහොමත් දැනගෙන හිටියේ නැහැ කිසි දෙයක් ඉංග්‍රීසි වචන. කොහොම මාරුවෙන් තමයි වාඩි කරේ අක්කත් එක්ක. අක්කත් එක්ක තමයි කරන්නේ. දැන් හොඳටම හොඳයි සර් කියන්නේ දැන් හැමදේම පුළුවන්. අද සර්ට මයික් ඕන් කරලා කතා කරා. මට හරි සතුටුයි සර්. මෙච්චර දවසක් මයික් ඕන් කරන්න අර එමේ අකමැත්තෙන් හිටියේ. දැන් අද තමයි මේ මයික් ඕන් කරලා මේ කතා කරේ. මේ මට කියා ගන්න බැරි සතුටක් තියෙන්නේ. සර්ට ගොඩක් පිං. දැන් ඒ වගේම අක්කටත් මෙයා කියා දෙනවා. අක්කා දැන් ඉස්කෝලේ ගිහිල්ලා 6 විතර වෙනවා ගෙදර එනකොට. මෙයා අක්කටත් මේ වැඩසටහන දැන් කියා දෙනවා එයා. ඇත්තට මේ වැඩසටහන ගොඩක් පිං සර් කරාට මේ අපේ පුතා මුකුත්ම නොදන්න හිටියේ. ඇත්තටම මට හරි සතුටුයි සර් කියා ගන්න බැරි සතුටක් තියෙන්නේ. බොහොම ස්තුතියි. දැන් ඔසන්ද කී වසරේද ඉන්නේ අම්මා? 4 වසරේ සර්. grade 4 වල ඉන්නේ නේ. දැන් අද පාඩමක් තේරුණා කියන්නේ නේද එයාට? ඔව් පාඩම තේරෙන ආසාවෙන් කතා කර සර් එක ඉස්සෙල්ලා මයික් ඕන් කරලා කතා කරන්නේ මෙයා තමයි අද දවසේ. වෙනතර මයික් ඕන් කරන්නේ නැහැ සර්ට බය ඒ වගේ. කොයි වෙලෙත් දඟලන සර්ට පේනවා ඇතිනේ කොයි වෙලෙත් දඟ ඉන්නේ. පන්තියකට ගිහිල්ලා නැහැ. සර්ට දැනීම විතරයි මේ ලබා ගන්න. ඉතින් බොහොම හොඳයි. දැන් ඔසන්ද හොඳයි නේද? ඔය විදිහට අනිත් දවසේ අහන ප්‍රශ්න වලට උත්තර දීලා පන්ති වැඩ කටයුතු කරගෙන යන්න. එතකොට අම්මා හැමදාම සතුටින් ඉන්නවා නේද? හොඳයි. හරි අම්මා එහෙනම් බොහොම ස්තුතියි අදහස් දැක්වීමට. ඔසන්ද එහෙනම් වැටි කරගෙන යමු ඉස්සරහට. Okay. හරි සර් thank you. Okay. කතා කරන්නේ කවුද? මම ගයාන්ගේ අම්මා කතා කරන්නේ. ගයාන්ගේ අම්මා කතා කරමු. හරි. Okay. සර් මගේ පුතා ඉන්නේ 9 වසරේ. කී වසරේද? 9 වසරේ. 9 වසරේ. ඔව්. පන්ති නම් දැම්මා 2කට. ඒ වුණාට වචන ගලපලා කියාගන්න බැරි මට්ටමක සාමාන්‍ය වචනයක් ලියන්න බැරි මට්ටමක තමයි හිටියේ. ඔව්. දැන් සාමාන්‍යයෙන් එයා ඔය 30 වචනයක් ගලපලා කියවන්න ලියන්න සාමාන්‍යයෙන් ගොඩක් දුරට දැන් එයාට පුළුවන්. මට ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ වුණාට සර් මට ප්‍රශ්නයක් තියෙනවා. මට වීඩියෝ ඔන් කරගෙන ෆෝන් එකෙන් ඉන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ සර්. ඒ වෙලාවේ සිග්නල් ගැටුවද? නෑ සර් මේක රත් වෙනවා ඉන්නටම බැරිය චුට්ටක් ඇති. මේ වෙලාවේ මට ෆෝන් එක ගන්න බැරි හන්දා මට සර් වීඩියෝ ඔෆ් කරගෙන ඉන්න වෙනවා. හරි. දැන් ගයාන් රත් ඔව්. මට වෙනවා.
ගයනුත් grade 9 කියන්නේ එයාටත් මගේ ඇරිලා තියෙනවා ගොඩක් දේවල් නේ. දැන් එයාටත් හොඳම පන්තිය තමයි හම්බෙලා තියෙන්නේ. ඒවත් දැන් පන්ති දෙකකට දැම්මත් වර්ධනයක් පෙනුනේ නැහැ. දැන් මේ පන්තිට ආවට පස්සේ ලියන්න කියවන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙනවා කියන එක තමයි ගයන්ගේ අම්මත් කියන්නේ. ඉතින් හොඳයි. ගයන්ටත් මේ හොඳ ක්ලාස් එකක්ම තමයි. එයාටම හරියන ක්ලාස් එකක් ලැබිලා තියෙන්නේ. වැට්ටික ඉදිරියට කරගෙන යන්න තව ප්‍රගතියක් බලා ගන්න පුළුවන් වෙයි ඉදිරියේදී. සර්ට ගොඩක් පිං සර්. බොහොම ස්තුතියි අම්මට දැක්වීමට. ඔව් තව කවුද ඉන්නේ? සර් මම අමාසිගේ අම්මා. අමාශිගේ ඔව් සර්. අමාශිගේ අම්මා කතා කරා. මේ සර් ගොඩක් දුර්වල මට්ටමේ හිටියේ. සර් මේ කැපිටල් සිම්පල් වත් මොනවත්ම දන්නේ නැතුව හිටියේ. අකුරු 26වත් ලියන්න විභාගෙට ලකුණු 6යි 20යි එහෙම වගේ මේ ගත්තේ. සර්ගේ ක්ලාස් එකට සම්බන්ධ වෙලා සති 2යි වාර විභාගයට සම්බන්ධ වෙනකොට ඊට ඒ සැරේ තිබ්බ ලකුණු 73ක්. මට සතුටුයි මේ මොනවත්ම දන්නේ නැතුව හිටියේ. ඉතින් වෙන ක්ලාස් වලට සම්බන්ධ වෙලත් නැහැ. සර්ට ගොඩක් ස්තුතියි ගොඩක් පිං. දැන් එයා තනියම වැඩ කරන යංගන් ලියනවා ඒ ඔක්කොම කරනවා. මේ ගොඩක් හොඳ මට්ටමක ඉන්නවා සර් දැන්. තනියම වැඩ ටිකක් කරනවා. ඉතින් බොහොම හොඳයිනේ නේද? දැන් එනකොට ස්කූල් වලත් 6යි 8යි තිබිලා එකපාරටම 70 80 ගානට ආවා කියන්නේ ඉතින් හොඳටම ප්‍රතිඵලයක් ලැබිලා තිනවා මේ පන්තියේ මේ දරුවට නේද? ඔව් මගේ පුතාත් සම්බන්ධ වෙලා ඉන්නවා ගම එකේ. එයත් ඉන්නවා. ඉතින් ගොඩක් සර්ට ගොඩක් පිං. ඊටත් මේ අපි ඉන්නේ පොළොන්නරුවේ වැලිකන්ද දුෂ්කර ගම්මානවල සර් එහෙම ක්ලාස් එකක්වත් නැහැ මේ පැත්තේ. දැන් ඉතින් වගේ හොයාගෙන තමයි ඉතින් අපි සම්බන්ධ වුනේ. සර්ට ගොඩක් පිං ගොඩක් තමයි උදව් කරනවට. බොහොම ස්තුතියි නේද? හරි ඉතින් මේ බොහොම හොඳයි. ඉතින් මේ වැට්ටි කරගෙන යන්න තියෙන්නේ. නොමිලේම ලැබෙනවා නේද? දැනුම නොමිලේම ලැබෙනවා. ඒක ලොකු දෙයක්. ගෙදර ඉඳන්ම ඉගෙන ගන්න පුළුවනි. නේ? ඉතින් හොඳයි. වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්න. ඉතින් බොහොම ස්තුතියි අදහස් දැක්වීමට. බොහොම ස්තුතියි. සර් මේ රන්දිනුගේ අම්මා කතා කරන්නේ. රන්දිනුගේ අම්මා කතා කරන්නේ. ඔව් සර් අනේ මේ සර් හැමතිස්සෙම මේ ඔන්ලයින් නම් ජොයින් වෙන්න අමාරුයි. මම ඩියුටිත් එක්ක මේ බබාලා ක්ලාස් එකට යොමු කරන්නේ. සර් කියන්නේ සතුටුයි සර් අර මේ නම් ගම් ලියා ගන්න බැරුව තිබුණේ ඇත්තටම. බබාට. ඒතර දැන් නම් හොඳට කියවලා අර මේ අර වවල්ස් එහෙම කියවලා දැන් නම් හොඳට කරනවා සර්. ඇත්තටම සතුටුයි ගොඩක් පිං සර්ට. බොහොම ස්තුතියි අම්මා. ළමයි තුන් දෙනෙකුත් එක්ක හරි අමාරුයි කරන්නේ ඒ වුණාට සර් කොහොම හරි කරගන්නවා. ඔව් නේද? ඉතින් කොහොම හරි ඉතින් ගැටලුවක් නැහැ නේ. දැන් මෙයාත් වැඩි අල්ලගෙන යනවා නම් එයාට බලලා හරි කොහොම හරි කරගන්නවා සර්. අනිත් ඇත්ත ඉන්නවද පන්ති වල? නෑ තාම මේ දෙකම තාම චූටි සර්. තාම යන්නේ ඉගෙන ගන්න නෑ තාම මොන්ටිසෝරි යන්නේ නෑ සර්. මොන්ටිසෝරි යන්නේ නෑ නේද? ඉතින් හොඳයි. දැන් ගෙදර ඉඳන්ම වැඩේ කරගන්නත් තියෙන නිසා රෙකෝඩින් එකක් දෙන නිසා කොහොම හරි වැඩේ කරගන්න තියෙන්නේ නේද? මොනවා බාධක නැද්ද හරි. දැන් දරුවාගේ ප්‍රගතියකුත් දැක් ගන්න පුළුවන් නේ. ඔව් සර් දැන් නම් ඇත්තටම හරිය මානේ කොහොම හරි කරගන්න කොහොමද කිව්වා හිටියේ මේ කියන්නේ අකුරු කිව්වට ලියා ගන්න බැරුව හිටියේ සර්. අපි කියන දුන්නත් වැඩක් නැහැ. සර්ගේ අර දුන්න දැනුම සර් ඇත්තටම මේ මටත් ප්‍රයෝජනවත් වෙන සමහර වෙලාවට ඇත්තටම මේ කියන්නේ සතුටුයි සර් ඒ ගැන. දෙමාපියන්ටත් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඔව් සර් ඇත්තටම තියෙනවා. thank you very much sir. සර්ගේ ගමන යන්න සාර්ථක ශක්තිමත් යන්න නිදුක් නිරෝගී සුවය ලැබිලා ඒ වගේම සතුටින් ඉතින් තවත් දරුවන්ගේ දැස් ඉවර කරන්න ගමන සාර්ථක වෙන්න කියලා එකෙන්ම ප්‍රාර්ථනා කරනවා සර්ට. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ආශිර්වාදයට බොහොම ස්තුතියි. ඉතින් මේ වැඩ ටික කරගෙන යමු. ඉතින් ඉස්සරහට දැන් අද පාඩමත් හොඳට අවබෝධ කරගත්තා. ඔව් සර්. දැන් සිංහල ඉංග්‍රීසි වලින් දෙකෙන්ම වෙලාව කියන්න ලියන්න. ඔව් දෙකෙන්ම පුළුවන් නේද? ඉතින් හොඳයි. බොහොම ස්තුතියි මදස් දැක්වීමට. ඉතින් මේ දෙමාපියෝ දැන් අද කියලා දුන්න පාඩම ගෙදර ගිහිල්ලා දරුවොත් එක්ක ගෙදර ඉඳලා නිකන් ඉන්න ගමන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. නිකන් ඉන්න ගමන් දරුවෙන් අහන්න පුතා වට්ටයි මිසිත් කියලා වෙලාව ඔරලෝසුවෙන් බලලා කියන තත්ත්වයට අරගන්න. නේද? ඒ තත්ත්වයට. හරි. තව කවුරු ඉන්නවද? හවුද? ඔව්. කුසල්ගේ කුසල්ගේ අම්මා කතා කරා. සර් ඇත්තටම අපේ පුතා තිබ්බට මේ තරම් නේ ලකුණු ගත්තේ නැහැ සර්ගේ පන්තියේ තරම්. ඒ කියන්නේ මෙයාට වචනවත් ලියා ගන්න බැරුව තිබ්බේ. දැන් සර් 96 ගත්තා මේ සර්ගේ පේපර් එකට. හොඳ 96 ගත්තා සර්ගේ පේපර්. මට හරි සතුටුයි සර් ගැන. ඇත්තටම සර් කරන මේ පින තව තවත් මේ වැඩ දියුණු වෙන්න ඕනි. ඇත්තටම මේ ළමයිගේ දැස් පාදනයකට සර්
මේ ගොඩාක් වටිනවා මේ පන්තිය සර්. මේ නතර කරන්නේ නැතුව දිගටම මේ පන්තිය කරගෙන යන සර්. තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි සර්ට. සර්ට ඇත්තටම පිං. හ්ම්. බොහොම ස්තුතියි අම්මා ආශිර්වාද එක් කරනවා නේද මේ පන්ති දිගටම කරගෙන යන්න. අපි කරමු දිගටම නේ. ඉතින් දරුවන්ට වැඩක් කරලා දෙන්න. ඉතින් බොහොම හොඳයි බොහොම ස්තුතියි අම්මා අදහස් දැක්වීමට. කුසල් වැඩ ටික හොඳට කරගෙන යමු ඉස්සරහට. හරි ඔකේ. තව ඉන්නවද? හරි නේද? හරි එහෙනම් තව ඉන්නවා නම් ඒ අයට මම පෝස්ට් එකක් දාන්නම් ඔයාලගේ WhatsApp home group එකට දරුවන්ගේ වර්ධනීය අවස්ථාවන් වල අදහස් දක්වන පෝස්ට් එකක් තියෙනවානේ සමහර විට ඔයාලා මීට කලින් ඒකට අදහස් දක්වන්නත් ඇති. නමුත් අද නැවත වර්ධනීය අවස්ථාවක් නිසා නැවතත් ඒ පෝස්ට් එකට ගිහිල්ලා හැම කෙනෙක්ම තමන්ගේ අදහසක් පළ කරන්න. දැන් අද කතා කරපු නොකරපු කරන්න අවස්ථාවක් නොලැබුණ හැම කෙනෙක්ම අදහසක් දාලා තියන්න. මම අද රාත්‍රියේදී බලනවා. ඒ බලලා ඔයාලගේ අදහස් කියවපුවාම මම heart එකක් දානවා. එතකොට බලන්න මම කියවලාද කියලා ඔයාලට චෙක් කරගන්නත් පුළුවනි. ඒ නිසා හැම කෙනෙක්ම මේ පන්තිය පිළිබඳව මේ වැඩසටහන් මාලාව පිළිබඳව දරුවන්ගේ වර්ධනයේ සිද්ධ වෙන විදිය පිළිබඳව තමන් දක්වන අදහස මතය කමෙන්ට් එකක් විදිහට පළ කරන්න. මගේ Facebook page එකේ ස්ථානයක් තියෙනවා. මම ඒක ඔයාලට ඒ post එකේ link එක දාන්නම් ඔයාලගේ group එකට. ඒකෙන් ගිහිල්ලා ඔයාලගේ අදහසක් පළ කරන්න. ඉතින් ඒත් එක්කම ඔයාලා තවමත් මගේ Facebook page එක follow කරලා නැත්නම් ඒක follow කරලා තියාගන්න. හරි? ඒකට හේතුවක් තියෙනවා. දැන් අද පොඩි ප්‍රශ්නයක් ආවා. අලුතින් 18 වෙනි කණ්ඩායමට හදපු WhatsApp groups ඔක්කොම block වුණා. හරිද? ඒක හැබැයි වාසනාවකට මට ආයේ ටික ටික රිකවර් කරගන්න හැකි වුණා. මම ඒක කතා කරලා රිකවර් කරගන්න මට හැකි වුණා. තව එකක් තියෙනවා බ්ලොක් එක අරගන්න බැරුව. එතකොට ඔය WhatsApp කියන එක මේ බ්ලොක් වෙනවා අන්න මේ විදිහට. ඒ වගේම සමහරලාට ඔයාලගේ මගේ sannivedana එහෙමම නැති වෙන්න පුළුවන්. ඒ නිසා Facebook එකෙන් හරි ඔයාලා ඒක follow කරලා තියාගන්න. මම දැන් අද ඉඳලා මේ දැනුවත් කරන්න හිතුවේ කට්ටියට. සමහර අය Facebook එක follow කරලා නැහැනේ. එතකොට මට මොකක් හරි ගැටලුවක් ඇති වෙන ගමන් Facebook එකට මම post එකක් දාපුවම ඔයාලා දකින්න. හරිද? ඒ නිසා හැම කෙනෙක්ම දැන් ඕකට යන ගමන් ඔය කමෙන්ට් එකක් දාන්න යන ගමන් Facebook page එක follow කරන්න. දැන් ඉතින් කියන්න බෑ කොහොමද follow කරන්නේ කියලා. අර වීඩියෝ තාක්ෂණික දැනුම පාඩම් මාලා ඇවිදිනවා ඒක බලන්න. නේද? like කරන්න තියෙනවා. ඊට පස්සේ follow කියලා තැනක් තියෙන එක follow කරලා තියාගන්න. එතකොට මම දාන පණිවිඩ ඔයාලට ඒකෙන් හරි බලන්න පුළුවන්. නේද? එහෙම මොකක් හරි link එකක් තියාගන්න වෙනවා. මේ WhatsApp කියන්නේ ටිකක් අවිනිශ්චිතයි. හරි? ටිකක් අවිනිශ්චිතයි WhatsApp block වෙලා කාටවත් message කරන්න බැරි තත්ත්වයට යනවා. මාවත් අයින් වෙනවා groups වලින්. ඒ නිසා Facebook එක share කරන්නේ follow කරලා තියාගන්න ඈ. හරි. එතකොට මට පුළුවන් ඔයාලට පණිවිඩයකට දෙන්න. හරි. එහෙනම් it is enough for today. I'm going to stop this program for today. Hope to meet you at next week. ලබන සතියේ අලුත් පාඩමක් එක්ක අපි හමු වෙමු. එහෙනම් අදට මම නතර කරනවා. මම ඔයාලට එවනවා link එක post එකේ එකට ගිහලා අදහසක් පළ කරන්න. එහෙනම් it is enough for today. I'm going to stop this program for today. Hope to meet you at next week. Now, okay, goodbye. God bless and bless you. Goodbye. Bye. Goodbye. Goodbye, sir. Goodbye.